නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස श्री सुगत सेनसुनी प्रधान सांसद शास्त्रपति राजकीय पंडितांसराई उदगंधावे धम्म तिरुमला विधान नायक महास्वामी दयानंद वंशे जुरु विहेर बसिकल कटियल दुहा संगलते नमस्द श्रद्धावंत बिनवंती अदमे उतुम बिनकमे दायकत्वे भागेन विज्ञानकी घेरा किलिंदे महात्मनीय बलापुरुष वेदनायक आंदोलनට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට නීතිඥ ධීරසිරි घेरा කිලින්දේ ආදරණීය ස්වාමි පුරුෂයා අපාන්තරින් වියෝමී 2024 හත්වෙනි මාස 19 දිනට වර්ෂ 3ක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන යුතුමානි ඉන්දින්ට මේ පරලෝක සපත්තුණු හින්දී විජේකෝන් මුදියන්සේ හේරම් කිරින්දී ජෝන් මුදන්නා ආදරණීය දේවුන්ට ශ්‍රියාලතා හේරම් කිරින්දී චන්ද්‍රා මුදන්නායක ආදරණීය මෙන්නුන්ට පරලෝක සපත්සී විනාදීන්ට තින්දීලා සුජීවන්ත වාසය කරන දේමලතා විජේකෝන් ආදරණීය මෙන්නියන්ට දීර්ඝායුෂ වේවා එවාගේ පෞලි දෝදරවාගේ අධ්‍යාපන කටයුතු ඒ ධර්මයේ රැකී ආරක්ෂා කටයුතු සියල්ලම සර්වමතකාමී සාර්ථක වේවා අපි හැමදෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී මහා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා සිද්ධ කරගන්න පින්නතුනියද ධර්ම දේශනාවට අපි මාතෘකාව වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සඳහන් වන සෝපාදිශේෂ සූත්‍ර දේශනාව. පින්නතුනි උපදී කියලා කියන්නේ කෙලෙස් වලට. ශේෂ කියලා කියන්නේ ඉතුරු වෙනවා. උපදිශේෂ කියලා කියන්නේ කෙලෙස් ඉතුරු වෙනවා. කෙලෙස් ඉතුරු කරලා මරණයටපත් වුණා ඒ අක්කා අපායන් දුගතියෙන් പ്രേත ලෝකයෙන් නිදහස් කියන කතාවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙදි පැහැදිලි කරන්නේ. මේක බොහොම ලස්සන දේශනාවක්. ඒ කියන්නේ අපේ හිතවල තාමත් කෙලෙස් තියෙනවා. සමහර වෙලාවට කෙලෙස් ඉතුරු කරලා තමයි මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. කෙලෙස් ඉතුරු කරලා මරුණා ඒ ඇත්තා මතක තියාගන්න අපායේ പ്രേත ලෝකෙන් දුගතියෙන් නිදහස් වෙනවා. ඒ වගේ කුජල 9 දෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපිට කියලා දෙනවා. මේ දේශනාව කරන්න හේතුම කතාවක් තියෙනවා. දවසක් පින්නතුනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සරණුවරට පින්දපාත වැඩම කළා. පින්දපාතේ වඩින්න තව ගොඩක් වෙලාව තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ජේතවනාරාමයට ටිකක් එහාට වෙන්න තිබුණා තීර්ථකයන්ගේ ආරාමය. අන්නේ තීර්ථකයෝ ඒ ආරාමයට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කළාට පස්සේ අන්නේ තීර්ථකයෝ බොහොම සතුටින් සරියුත් මහතුරු පිළිගත්තා. උන්වහන්සේ වැඩියට පස්සේ අන්නේ තීර්ථකයෝ සරියුත් මහ රහතන් වහන්සේට කියනවා
සෝපාදිශේෂා කාලං කුරුමන අපරිමුත්තා නිරය අපරිමුත්තා පෙත්තිවිෂය අපරිමුත්තා විරච්ඡානයෝනිය අපරිමුත්තා අපායවන්ත තිවිරිපාතා. සරියුත් මහ රහතන් වහන්සේ කෙලෙස් සහිතව මරණයට පත් වෙන හැම දිනම අපරිමුත්තා නිරය නිරයෙන් මිදෙන්නේ නැහැ. පරිමුත්තා කියන්නේ මිදෙනවනේ. අපරිමුත්තා කියන්නේ මිදෙන්නේ තවත් තේරෙන විදිහට කියනවා නම් කෙලෙස් සහිතව මරණයට පත් වෙන හැම දිනම යන්නේ പ്രേත ලෝකෙට. කෙලෙස් සහිතව මරණයට පත් වෙන හැම දිනම යන්නේ තිරිසන් ලෝකෙට. කෙලෙස් සහිතව මරණයට පත් වෙන හැම දිනම යන්නේ අපායට. පින්නතුන් හැමදාම දන්නවා අපේ හිතලා තාමත් කෙලෙස් තියෙනවා. මරණකොට මැරෙන්නේ කෙලෙස් ඉතුරු කරලා. කොහෙද කෙලෙස් ඉතුරු කරන්නේ? මේ ලෝකේ කෙලෙස් ඉතුරු කරනවා. ඒ කියන්නේ තව නැති කරන්න කෙලෙස් තියෙද්දි තමයි පින්නතුනි මරණයට පත් වෙන්නේ. එහෙනම් අනදීර්තක මොකක්ද මේ කියන්නේ? කෙලෙස් සහිතව මරණයට පත් වෙන හැමදාම යන්නේ പ്രേත ලෝකෙට, තිරිසන් ලෝකෙට, සතර සරියුත් මහ රහතන් වහන්සේ මේ කහගෙන ඉඳලා පින්ඩපාත වැඩම කරලා දවල් කාලේ පින්ඩපාතී වැළකීලා හවස සරියුත් මහ රහතන් වහන්සේ වඩිනවා කාගාමටද බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මංගුදේ පින්ඩපාත වැඩියා. නමුත් පින්ඩපාත වැඩනතම ගොඩක් වෙලාව තිබිච්ච නිසා මම ගියා අන්නේ තීර්ථකයන්ගේ ආරාමයට. එතකොට ඒ ඇත්තෝ මට මේ වගේ කතාවක් කිව්වා. මොකද්ද කතාව? බුදුහාමුදුරුවනේ කෙලෙස් සහිතව මරණයට පත් වෙන හැමදෙනාම යන්නේ තිරිසන් ලෝකෙටයි, പ്രേත ලෝකෙටයි, සතර අපායටයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මතක තියාගන්න කෙලෙස් සහිත කෙනෙක් මරාට පස්සේ එබඳු කෙනෙක්ගේ පරලෝක ගතිය පිළිබඳව හරියටම කියන්න පුළුවන් දෙයක්. දැන් අපි කිව්වොත් මෙහෙම අපේ කවුරු හරි කෙනෙක් මැරෙනවා. මරාට පස්සේ අපි ඒත් ගත කළ ජීවිතය අනුව අපි තීරණය කළා කියනවා මොකක්ද? අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට, പ്രേත ලෝකෙට. මොකද ඉන්න කාලේ හොඳ වැඩ කළේ නැහැ කියලා. එහෙම කියන්න පුළුවන්ද බැරිද? අපිට පුළුවන් බැරිද? බෑ. ඇයි? මැරලා තියෙන කෙලස් තියෙන මිනිහ. ඒ කතාව කියන්නේ කෙලස් තියෙන අපිමයි. අපි ළඟ කෙලස් තියාගෙන කෙලෙස් සහිත කෙනෙක් මලාට පස්සේ ඒ අත්දැකී පරලෝක ගතිය පිළිබඳව අපිට හරියටම කියන්න බෑ. එහෙනම් මේක කියන්න පුළුවන් කාටද? කෙලෙස් නැති කරපු කෙනෙකුට තමයි. පින්නතුනි මතකද බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කළා. චූලක විභංග සූත්‍රයේදී ආනන්ද හඳුන්වන්නට අපි කලින් දේශනාවකදී මතක් කළා. ආනන්ද මේ ලෝකේ සමහරව ඉන්නවා අකුසල කරනවා. හැබැයි උපදින්නේ කොහෙද? සුගතියේ. අකුසල කළ සුගතිය උපදින්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ වදාළ ආනන්ද කෙනෙක් ජීවිතයේ මොනතරම් අකුසල කරගත්තා ඒ ඇත්ත පුංචි කාලේ හරි තරුණ කාලේ හරි වයසට ගිහිල්ලා හරි මේ මිනිස්සු පුංචි පිනක් කරගෙන තියෙනවා. හැබැයි ජීවිතේකම කරගෙන තියෙන එකම පිනයි. මරණාසන්න මොහොතේ මෙයාට ඒ පින මතක් වෙනවා. දැන් මැරෙනවා උපදින්නමයි. සුගතිය. ජීවිත කාලෙම පව් කරලා එක පිනක් කරලා ඒක යන්තම් මතක් කරගෙන මැරෙනකොට දැන් මිනිස්සු ඉන්නේ සුගතියේ. හැමදාටම දවස් 7කට
දවස් 7කට සතියකින් පස්සේ ඒ පුජ්‍යලය උපදින්නේ කොහෙද? දුගතියේ. ඒ වැඩිපුර කරලා තියෙන්නේ අකුසලනේ. සුගතිය ඉපදුනේ ජීවිතේටම කරගත්ත එකම පින්කම අවසාන මොහොතේ මතක් වුණා. දැන් කියන්නේ අනුන්ගේ පරලෝක ගතිය පිළිබඳව බලලා කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයිද? නෑ. යම් ප්‍රමාණයකට හිත දියුණු කරලා චිත්ත සමාධියකට ඇවිල්ලා කෙනෙක් මරාට පස්සේ එයාගේ පරලෝක ගතිය පිළිබඳව ගොඩාක් ඈතට නෙවෙයි ආත්මභාව එකක් දෙකක් බලලා කියන්න පුළුවන් දෙයක්. ආත්මභාව එකක් දෙකක් යහට බලලා කියන්න පුළුවන්. එහෙම බලනකොට එයාට පේන්නේ මොකක්ද? අකුසල කළාට පාඩුවක් නෑ. ඇයි? අකුසල කරගත්ත කෙනෙකුට ආන් ඉන්නවා සුගතියේ. හරිද වැරදිද? හරි. එයා දකින විදියට හරි. නමුත් එයාට පේනවා ඒක මේ සත්‍ය සිදුවීමක්. මොකද හිත යන්තම් දියුණු කරලා එහාට බලලා කියන්න පුළුවන්. එහෙම බලලා කියනකොට එයා ලෝකෙට කියන්නේ මොකද්ද? අකුසල කළාට ප්‍රශ්නයක් නෑ. මොකද මම දැක්කා අකුසල කරගත්ත කෙනෙකුත් ඉන්නවා සුගතියේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද තථාගතයන් වහන්සේට ඉන්හිහාට වෙනවා. ඒ මිනිස්සයා සුගතියේ ඉන්න දවස් 7කට ඊට පස්සේ බලවන්තයෙන් කරගත්තු අවසන් උත්තරය හම්බුනේ. අන්න ඒක තමයි කිව්වේ මිනිහෙක් ජීවත් වෙලා ඉන්න කාලේ කළ කී දේ අනුව කෙලෙස් සහිත අපිට මිනිහෙක් බලාට පස්සේ පරලෝකදී පිළිබඳව කියන්න එපා කියන්න බෑ. අපි දේශනාවල කියලා තියෙන පිළිතුරු මතක බුද්ධ කාලේ හිටිය වංගීස කියලා තමයි. වංගීස පස්සේ මහානවන වංගීසහඳුරනේ. වංගීසහඳුර මතකද මහාන වෙන කලින් කරපු දේවල්. උන්වහන්සේට ගිහි කාලේ තිබුණ පිළිතුරු මහ බුදුම හැකියාව. මොකක්ද දන්නවද? මිනිහෙක් මලාට පස්සේ ඒ මිනිස්යාගේ හිස් කබල අරගෙන ඇවිල්ලා වංගීස කියන තරුණයට දුන්නාම මෙයා තට්ටු කරනවා මොකේද? හිස් කබලට. තට්ටු කළා හරියටම කියනවා මෙයා මැරලා ගිහින් ඉපදලා ඉන්නේ ආවදන කියලා. වැරදි නෑ ඒක හරියි. ඒක යාට මහා පුදුමාකාර සහජයෙන් ආව පින්තුනි පූර්ණයෙන් ආව හැකියාවක්. මේවෙන් ඔබට හම්බ කරන්න පුළුවන්. ඕක ගැන හම්බ කරන්න පුළුවන්. අපි කියන්නේ අපේ කෙනෙක් බලන්න පස්සේ ඉස්කබල ගෙන් දුන්නාම හරියට කියනවා කියන දේ හරි කමන්නේ අපි කරගන්නවා. අවුරුදු ගාන වංගීස කියන තරම මේකෙන් කෝටි ගාන පින්නතුක මතක ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කරපු දේ. බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි බුදුහාමුදුරුවෝ කරත් මිනිස්සු දෙන්නේගේ ඉස්කබල දෙක. තව එක රහතන් වහන්සේ. මේ ඉස්කබල් තුනම ගිහින් දීලා බුදුහාමුදුරුවෝ වංගීස තරුණයට කියනවා පුළුවන් නම් මේ ඉස්කබල් තුනට තට්ටු කරලා කියන්න මේ තුන් දෙනා මැරලා ගිහින් ඉඳලා ඉන්නේ කොහෙද කියලා. පින්නතුනේ අර මිනිස්සු දෙන්නගේ ඉස්කබල් දෙකට තට්ටු කරලා හරියටම කිව්වා ඉපදලා ඉන්නේ කොහෙද කියලා. නමුත් රහතන් වහන්සේගේ ඉස්කබලට තට්ටු කරලා උන්වහන්සේ කියතන මෙයාට කියන්න බැරි වුණා. ඇයි? රහතන් වහන්සේ කියන කාටවත් වෙන්න බෑ. නිබ්බන්ති දීරා යතනයන් පදී. පහන් දැල්ල දිනුනට පස්සේ පහන් සිල්ව කොහෙද ගියාද කියලා කාටවත් ඉන්නේ. ඒ වගේ තමයි රහතන් වහන්සේ. නිබ්බන්ති දීරා යතනයන් පදීපෝ. වංගීස කියන තරුණයා කරපු දේ තමයි මට ශාස්ත්‍රය වැරදුනා. මේ ශාස්ත්‍රය මොකක්ද කියලා හොයන්න බලාගෙන තමයි වංගීස කියන තරුණයා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා. හැබැයි කෝටි ගණන් කමි කරා. මේ කිව්ව එක සිද්ධිය. දැන් තව කෙනෙක් ඉන්නවා පින්නතුනි කුසල කරනම දුගතිය උපදිනවා.
ඒ කොහොමද? බුදුහාමුදුරුවෝ වදාළ ආනන්ද මිනිහෙක් මොනතරම් පින්කම් කරගත්තත් ඒ මිනිස්සයා කොතනකෝ දවසක පුංචි අකුසලයක් කරුවේ නෙමෙයි කරගෙන තියෙනවා. මොකක් හරි වෙලා තියෙනවා. පින්තුනි මරණාසන්න මොහොතේ ජීවිතේකම කරගත්ත එකම පව මෙයාට උපදින්නේ කොහෙද? උපදින්නේ කොහෙද? දුගතිය. දැන් කුසල කරගත්තු කෙනෙක් ඉන්නේ කොහෙද? දුගතිය. කුසල කරගත්තු කෙනෙක් ඉන්නේ දුගතිය. දැන් කියන්නේ යන්තම් හිත දියුණු කරලා ඔය පුද්ගලයාගේ පරලෝක ගතිය පිළිබඳව බලපු කෙනෙකුට පින්නතුනි මොකක්ද පේන්නේ? කුසල කළාට වැඩක් නෑ. කුසල කරගත්තු කෙනෙකුත් ආම ඉන්නවා දුගතිය. හරිද වැරදිද? වැරදි. එයාට පේන්නේ එච්චරයි. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේට ඉන්දියාවට යම දැක්ක නේද? ඒ නිසා මතක තියාගන්න පින්නතුනි කෙලෙස් සහිත විදියෙක් මලාට පස්සේ කෙලෙස් සහිත ඔයයන්තෝ එයන්තගේ පරලෝක ගතිය පිළිබඳව කියන්න යන්න එපා. අන්න තීර්ථකයෝ කෙලෙස් සහිතයි. ඒ නිසා එයන්තෝ කියනවා සරියුත් මහ රහතන් වහන්සේ කෙලෙස් සහිතව මරණයට පත්වන හැමදෙනාම යන්නේ අපරිමුක්තා ගිරයා ගිරෙන් මිදෙන්නේ නැහැ. අපරිමුක්තා පෙත්තිවිසයා പ്രേත ලෝකෙන් මිදෙන්නේ නැහැ. අපරිමුක්තා තිරච්ඡානයෝනියා ත්‍රිසං ලෝකෙන් මිදෙන්නේ නැහැ. අපරිමුක්තා අපාය දුක්ඛ විනිපාතං දුගතියෙන් මිදෙන්නේ නැහැ. නමුත් සාරිපුත්ත මතක තියාගන්න මම නුඹට කියනවා කෙලෙස් සහිතව මරණයට පත්වන අපායෙන් പ്രേත ලෝකෙන් මිදෙන කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක්ද? 9 දෙනෙක් ඉන්නවා. අපි මේ 9 දෙනා දැන් ඉගෙන ගන්න ඕනේ. ඔන්න මතක තියාගන්න මේ 9 දෙනාම මැරෙන්නේ කෙලෙස් ඉතුරු කරලා. මේ සූත්‍රයේ නම මොකක්ද? සෝපාදි සේස. උපදි සේස. උපදි කියන්නේ කෙලෙස් වලට. සේස කියන්නේ ඉතුරු වෙන. ඒ පස්මාව සේස. ඒ කියන්නේ දවල ඉතුරු වෙච්ච කොටස්. සේස. ඒ කියන්නේ කෙලෙස් ඉතුරු කරනවා. සෝපාදි සේස කියලා කියන්නේ පිටුතුනේ මේ සූත්‍රයේ ඒකයි. මේ දේශනාවේ ලස්සන කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන්තිමට සාරිපුත්ත නුඹට මේ සූත්‍රය දේශනා කරාට නුඹ නැවත නැවත මේ සූත්‍රය මිනිසුන්ට කියන්න යන්න එපා. සාරිපුත්තට මම මේ රහස කියන බලන්න මේක. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොරාට කියන බලන්න මේ සාරිපුත්ත. හේතුව අහගන්නත් එක දේශනා කරන්න. හේතුව අවසන් ලස්සන කියන්නේ. සාමාන්‍යයෙන් ධර්මයෙන් පිටුතුනේ දරවල් වහගෙන කියන බල නැහැ නේ අපේ. හැංගි කියන බල නැහැ නේ අපේ. ඒ ඕන කෙනෙකුට එහි පස්සේ කර. නමුත් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ කිව්ව වරාට කාටද? සරියුත් වර්තමාන දේරුණා මම පිටුතුනේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව දේශනාව අවසන් කියන්නම්. ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ කියන්නේ මේ සූත්‍රයෙන් නැවත නැවත දේශනා කරන්න එපා කිව්වා. එතකොට මිනිස්සු කම්මැලි වෙනවා. කම්මැලි වෙන්න හේතුවක් තියෙනවා. පළවෙනි පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ දේශනා කරන සාරිපුත්ත සීලේසු පරිපූර්ණකාරී. පළවෙනි කෙනාගේ සීලය හොඳයි. සමාධිස්මින් පරිපූර්ණකාරී. සමාධිය හොඳයි. පඤ්ඤාය මත්තසෝකාරී. ප්‍රඥාව තියෙන්නේ මත්තසෝකාරී කියන්නේ බඩපමණට විතරයි. ප්‍රඥාව නැතුව නෙවෙයි ප්‍රඥාව තියෙනවා. එයා කරන්නේ තියෙන ප්‍රඥාවෙන් වෙන ටික කරගන්නවා. නමුත් ප්‍රඥාව දියුණු කරන්න මගක් හොයන්නේ නැහැ. දැන් මට උදාහරණ කියන්න. සීලයත් හොඳයි, සමාධියත් හොඳයි. ඒ වුණාට මෙයාගේ මදි මොකක්ද? ප්‍රඥාවයි. අපිත් එහෙමනේ. සසරේ වෙනාම ප්‍රඥාවෙන් තමයි අපි තාම වැඩ කරගන්නේ. හැබැයි මේක දිනු බලොත් ඊට වැඩි දිනු කරන්න පුළුවන්. ඒ වුණාට සරියුත් මහ රහතන් බුදුහාමුදුරුවෝ වදාළ සාරිපුත්ත තින්නම් සංයෝජනානම් පරික්කය අන්තරා පරිනිබ්බාණය හෝති. සාරිපුත්ත මේ මුජ්ජලයා සංයෝජන කීයද? පංචංගං ඕරං භාග්‍යානං සංයෝජනානං පරික්කය.
ඕරම්භාගීය සංයෝජන කියන්නේ. පහක් නැති කරනවා. පංචන්නම් ඕරම්භාගීයන සංයෝජන. අන්තරාපරිණිබ්බායි ඕරම්භාගීය සංයෝජන පහ මොනවද? සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. පහයිනේ. මේ පහ නැති කළා කියන්නේ පින්නතුන් හැමදෙනාම දන්නවා ඒ පුද්ගලයා කවුද? අනාගාමී. ඕරම්භාගීය සංයෝජන පහ නැති කළා කියන්නේ එයා අනාගාමී. අනාගාමී කෙනා පින්නතුන් කියන්නේ මැරෙන්නේ කෙලෙස් ඉතුරු කරලද නැද්ද? කෙලෙස් ඉතුරු කරලා. අනාගාමී කෙනා ආපහු මනුස්ස ලෝකෙට එන්නේ නෑ. උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. එහෙනම් අනාගාමී වුණත් කෙලෙස් තියෙනවද නැද්ද? කෙලෙස් තියෙනවා. එහෙනම් අනාගාමී කෙනා මැරෙන්නේ කෙලෙස් ඉතුරු කරලා. අපායේ මිදෙනවද නැද්ද? මිදෙනවා. ත්‍රිසං ලෝකේ, പ്രേත ලෝකේ, දුගතිය මිදෙනවා. ලස්සන දේශනාවක් මේක. හොඳට අහගන්න. ඔයත් එක්ක සම්බන්ධ වෙන්න බැරි මොකටවත් මේ දේශනාව තේරුම් කළාමයි පින්දුතුන් යන්නේ. තේරුම් කළා දීලම තමයි යන්නේ. තේරුම් නැත්නම් 10 පාරක් හරි කියන්න පින්දුතුන් කියලා දෙන්න. ඒ තරම් ලස්සන දේශනාවක් මේක. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියන තියෙනවද? පහයි. අමිය, අතප්ප, සුදස්ස, සුදස්සි, අකලින්ක. එහෙනම් අනාගාමී උපදින්නේ කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. පින්නතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ විදින්න තියෙන පරමාශක්තිය නම. මේ පුජ්‍යලයා පළවෙනි කෙනා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ විදින්න තියෙන පරමායුෂේ අඩ ඉක්ම යන්න කලින් ඉතුරු කෙලෙස් ටික නැති කරනවා. පිළිතුරු වැටුණාද කියලා. අපි හිතමුකෝ මනුස්ස ලෝකේ අවුරුදු පරමායුෂ අවුරුදු 100යි කියලා. පිළිතුරු 100ක් වෙනකන් ඉන්නේ අවුරුදු 50යිදී මෙයා ධර්මය අවබෝධ. අන්න ඒ වගේ තමයි අනාගාමී කියන මේ පළවෙනි පුජ්‍යලයා ඕරම්භාගීය සංයෝජන පහ නැති කරනවා. උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. පැහැත්ත හිතන්න එපා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුණු හැටියම අනාගාමී කෙනා නිවන් දකින්නේ නෑ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ විදින දේ පරමාශක්තියනවා. ඒ පරමායුෂේ අඩක් ඒ කියන්නේ භාගයක් ඉක්ම වෙන්නත් කලින් මෙයා ඉතුරු කෙලෙස් ටික නැති කරලා එතනින් පරිනිර්වාණයට අන්තරා මෙයාට දුරුවඳුරු නමක් තිබ්බා අන්තරා පරිනිර්වාණය පුජ්‍යලය කියලා. මොකක්ද නම? අන්තරා පරිනිර්වාණය. පළවෙනි කෙනා මෙතනින් අවසానයි. මේ දේශනාවේදී මතක තියාගන්න 9 දෙනෙක් කියනවනේ. අනාගාමී පුජ්‍යලය 5යි. සකෘදාගාමී පුජ්‍යලය එක්කෙනයි. එතකොට කීයද? 6යි. සෝවාන් පුජ්‍යලය කියන්නේ 3යි. ඔක්කොම 9යි. අනාගාමී අය 5යි, සකෘදාගාමී අය එක්කෙනයි, සෝවාන් අය 3 දෙනයි, ඔක්කොම 9යි. ඔය තමයි පළවෙනි කෙනා. එයා කොහොමද කෙලෙස් නැති කරන්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ විදින දින පරමාංශයේ අඩක් ඉක්ම වෙන්නත් කලින් අතුරු කෙලෙස් ටික නැති කරනවා. ඕකේ එක දෙවෙනිය. දෙවෙනියගේ සීලේසු පරිපූර්ණකාරී. සීලය හොඳයි. සමාධිස්මින් පරිපූර්ණකාරී. සමාධිය හොඳයි. පඤ්ඤාය මන්ත්‍රසෝකාරී. ප්‍රඥාව ටිකක් මදි. ඒ වුණාට පංචන්නම් ඕරම්භාගියානම් සංයෝජනානම් පරික්ඛය. මේ පුද්ගලයා සංයෝජන පහක් ඇති කරනවා. උපදීකමයි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට මේ දෙවිනියා පින්නතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ වෙදින දෙන පරමායුෂේ අඩක් ඉක්ම ගියාට පස්සේ තමයි ඊතර කෙලෙස් ටික නැති කරන්නේ. ඉස්සෙල්ලා කෙනා කොහොමද නැති කරන්නේ? අන්න අඩක් ඉක්ම වෙන්න
කලින් කෙලස් ටික නැති කළා ඊතර කෙලස් ටික නැති කළ පින්වත් නෑවා දෙවිනියා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විදිහට පරමාවිෂේ අනග්ගේ ඉපදියාට පස්සේ තමයි කෙලස් ටික නැති කළ පරිනිර්වාණයට පත් වෙන්නේ. ඒ පුද්ගලයා බුදුහාර නමක් තිබ්බා උපහච්ච පරිනිර්වාණය කියලා. මොකද්ද? උපහච්ච පරිනිර්වාණය. පළවෙනි කෙනා අන්තරා පරිනිර්වාණය. තුන්වෙනි පුද්ගලයා දැන් අනාගාමී පස්තරේ කියනවානේ. තුන්වෙනි පුද්ගලයා සීලේසු පරිපූර්ණකාරී සීලය හොඳයි සමාධිසුකින් පරිපූර්ණකාරී සමාධිය හොඳයි ඒ වුණාට ප්‍රඥාව මදි ඒ වුණාට පංචන්නං ඕරම් භාග්‍යයන්ං සංයෝජනං පරිත්‍යාග ඕරම් භාග්‍ය සංයෝජන පහක් නැති කරනවා උපදෙන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝකේ බුදුහාමුදුරු දේශනා කළා මේ තුන්වෙනි අනාගාමී පුද්ගලයාට ලේසියෙන් කෙලෙස් නැති කරන්න බෑ අනාගාමී තමයි පින්නතුනේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුනා තද දුක් විඳලා ඊට අමාරුවේ ලොකු වීරියක් අරගෙන තමයි ඊතර කෙලෙස් ටික නැති කරන්න සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාට බුදුහාමුදුරු නමක් තිබ්බා සසංකාර පරිනිබ්බාණය පළවෙනි කෙනා මතකයි අන්තරා පරිනිබ්බාණය දෙවෙනි කෙනා උපහච්ච පරිනිබ්බාණය තුන්වෙනියා සසංකාර පරිනිබ්බාණය හතරවෙනියා අනාගාමී කෙනෙක්මයි සීලේසු පරිපූර්ණකාරී මෙයාගේ සීලය හොඳයි සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධිය හොඳයි පඤ්ඤාය මත්තසෝකාරී නමුත් ප්‍රඥාව ටික මදි ඒ වුණාට පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනං පරික්ඛ්‍යා ඕරම් භාග්‍ය සංයෝජන පහ නැති කරනවා උපදින්න කුරු සුද්ධාවාස බබලෝ මේ අනාගාමී බුදුහාමුදුරු දේශනා කළ හතරවෙනියට මතක තියාගන්න සාරිපුත්ත ඊතුරු කෙලෙස් ටික නැති කරන්න ලොකු වීරියක් ලොකු දුකක් ලොකු උත්සාහයක් ගන්න ඕනේ නෑ ඒ පුද්ගලයා අනාගාමී කියලා නොදැනුවත්වම තමන්ගේ කෙලෙස් ටික නැති වෙනවා. හරියට අම්බල තාත්තලා දරුවන්ගේ විභාගයට මහන්සි වෙනවා. නමුත් දරුවා දන්නවා මේ තියෙන තත්ත්වයෙන් මට මේක උදා ගන්න. එයාගේ දැනුමෙන් එයා දන්නවා නගලන්න ඕනේ මට උදා ගන්න පුළුවන් විභාගය. අන්න ඒ වගේ තමයි හතරවෙනි අනාගාමී පුද්ගලයා බුදුහාමුදුරු දේශනා කළා ඊතුරු කෙලෙස් ටික නැති කරන්න. කවුරු මොනවද කිව්වත් මෙයා වැඩි කරගන්නේ නෑ මෙයා දන්නවා ඊතුරු කෙලෙස් ටික ඉබේටම නැති කරලා කවුද මේ අසංකාර පරිනිබ්බාණය කවුද අසංකාර දැන් කී දෙනෙක් කිව්වද අනාගාමී හතරයි පළවෙනි කෙනා අන්තරා පරිනිබ්බාණය දෙවෙනි කෙනා උපහච්ච පරිනිබ්බාණය තුන්වෙනියා සසංකාර පරිනිබ්බාණය හතරවෙනියා අසංකාර පරිනිබ්බාණය පින්නතුනි අන්තිමය අනාගාමීයගේ අන්තිමය සීලේස පරිපූර්ණකාරී සීලේ සම්පූර්ණයි සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධිය හොඳයි පඤ්ඤාය මත්තසෝකාරී ප්‍රඥාව තියෙන බදපමණට විතරයි ප්‍රඥාව නැතුවනේ ප්‍රඥාව තියෙනවා තියෙන ප්‍රඥාවෙන් වැඩි කරගන්නවා නමුත් ප්‍රඥාව දියුණු කරන්න මගක් හොයන්නේ නැහැ ඒ වුණාට ඕරම් භාගයේ සංයෝජන පහකුත් නැති කරගන්නවා එතකොට මෙයා කවුද අනාගාමී ලස්සනයි මතක තියාගන්න පස්වෙනිය විශේෂයි පින්නතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තියෙන පහක් අවිහ අතප්ප සුදස්සි අකනිට මේ පස්වෙනි අනාගාමී පුද්ගලයා අවිහ කියන බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නැහැ අතප්ප කියන බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නැහැ සුදස්ස කියන බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නැහැ සුදස්සි කියන බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නෑ ඊළඟ කොහෙද යන්නේ අන්න හරි අකනිටා බබලවටම ගිහිල්ලා තමයි ඊතුරු කෙලස් ටික නැති කරන්නේ එහෙනම් අවිහ අතප්ප සුදස්ස කියන බ්‍රහ්ම ලෝක වල මෙයා උපදින්නේ නැත්තේයි අවිහ කියන බ්‍රහ්ම ලෝකේ උපදින්න තියෙන හේතුව මෙයා නැති කළා අතප්ප කියන බ්‍රහ්ම ලෝකේ උපදින්න තියෙන හේතුව මෙයා නැති කළා ඒ කියන්නේ අවිහ බ්‍රහ්ම ලෝක උපදින්නත් හේතුවක් තියෙන්න පාය. නමුත් ඒ හේතුව මෙයා නැති කරලා අවිහ උපදින්නෙත් නෑ, අතප්පේ උපදින්නෙත් නෑ, සුදස් කියන බ්‍රහ්ම උපදින්නෙත් නෑ.
මේ සිව් බබතලය සෝදනය කළා පාරිශුද්ධත්වයට පත් කරලා උපදින්න කොහෙද? අකනිටා බ්‍රහ්ම ලෝකෙට ගිහින් තමයි ඒතර කරන්නේ ඉක්මනින්ම මේක කරනවා. එහෙනම් දැන් කියන්නේ පළවෙනි හතර දෙනාටම වඩා අනාගාමී පුද්ගලයන්ගේ ආරක්ෂිතයි සුරක්ෂිතයි කවුද? පස්වෙනියා. මෙයාට බුදුහාමුදුරු නමක් තිබ්බා උද්දම් සෝතෝ අකනිට්ඨගාමී පුද්ගලයා. උද්දම් සෝතෝ අකනිට්ඨගාමී පුද්ගලයා. මෙතකින් මතක තියාගන්න අනාගාමී පස් දෙනා අවසానයි. දැන් කියන්නේ කවුද? අන්තරා පරිනිබ්බායි. දෙක උපාංච පරිනිබ්බායි. තුන සසංකාර පරිනිබ්බායි. හතර අසංකාර පරිනිබ්බායි. පහ උද්දම් සෝතෝ අකනිට්ඨගාමී. ලස්සන දේශනාවක් මේක. පින්නතුනි සූත්‍ර 10ක් 15කින් බණ වගේ ලෝක දැනුමක් පින්නතුනි මේ දේශනාවෙන් ගන්න පුළුවන්. නිකන් හිතන්න සරියුත් මහ රහතන් වහන්සේ වැනි ප්‍රඥාවන්තයින්ගේ අග්‍රස්ථානයටපත් වෙච්ච උතුමෙකුට දේශනා කරන ගාම පින්නතුනි අපි කොහොමද තේරෙන්නේ? නැත්නම් බුදුහාමුදුරු මේ දැරිය බුදුහාමුදුරු කියන්නේ මේ වෙන කාරණයක් කියන්නේ. සරියුත්හාමුදුරන්ට කිව්වේ උන්වහන්සේගේ ප්‍රඥාව එබිනුගේ ප්‍රඥාවන්තින් අග්‍රස්ථානයි. ඉතින් බුදු කෙනෙකුටම තමයි තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තමයි මේක දේශනා කරන්න ඕනේ. බුදුහාමුදුරු නැවත නැවත කිව්ව සාරිපුත්ත මේ දේශනාව නුඹට අහන්නේසයි කියන්නේ. නුඹ මේ දේශනාව තනිතර දේශනා කරන්න යන්නේ නැවත නැවත දේශනා කරන්න එපා කිව්වා. ඒකෙදි හොරාටිකින් බණක් කියන්නේ. ඊළඟට පින්නතුනි කෙලෙස් සහිතව මරණයට පත් වෙන 6 වෙනි පුද්ගලයා. පින්නතුනි මේ මොකද මතක තියාගන්න. 6 වෙනියගේ සීලේසු පරිපූර්ණකාරී සීලය සම්පූර්ණයි. ඔන්න අනුවෙද මතක තියාගන්න. පඤ්ඤ සමාධිස්මින් මත්තසෝකාරී. සමාධියමදී දැන් කියන්න අනාගාමී පුද්ගලය පස් දෙනාගෙම සීලයත් හොඳයි සමාධියත් හොඳයි මති උනේ මොකද්ද? ප්‍රඥාව විතරයි. නමුත් 6 වෙනි සතරදාගාමී පුද්ගලයා ගාවට එනකොට මොකක්ද හොඳ? හොඳ පින්නතුනි සීලය විතරයි. සීලය සම්පූර්ණයි සමාධිය මදි ප්‍රඥාව මදි ඒ වුණාට තින්නම් සංයෝජනනම් පරික්කය සංයෝජන තුනක් නැති කරනවා. රාග දෝෂ මෝහානං තනුත්තා සමුදාගාමී හොති. රාග දේශ මොහ තුනි තනුත්තා කියන තුනි කරනවා. පින්නතුනේ වැටුණාද? ඒ කියන්නේ සමුදාගාමී කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කොහොමද නැති කරගන්නේ? නමුත් මෙයාට තව තියෙන මොකක්ද? ඒ කාමරාග පටික තියෙනවද නැද්ද? කාමරාග පටික තියෙනවා. නමුත් මතක තියාගන්න සමුදාගාමී කෙනාට අනිත් මිනිස්සුන්ට වගේ කාමරාග පටික නෑ. කාමරාගේ තියෙනවා පටිකයක් තියෙනවා. නමුත් අනිත් මිනිස්සුන්ට වගේ කියන්නේ කියන්නේ. නමුත් අනාගාමී කෙනා කාමරාග පටික දෙකම ඒකනේ බුදුහාමුදුරු දේශනා කළේ සමාධිස්මින් පරිපූර්ණකාරී කියලා. මොකද අනාගාමී කෙනාගේ සමාධිය සම්පූර්ණයි. සීලය සම්පූර්ණයි. අනාගාමී කෙනාට මදි මොකක්ද? ප්‍රඥාව විතරයි. නමුත් මතක තියාගන්න සකෘදාගාමී කෙනාට හොඳම එකම දේ තමයි සීලය විතරයි. සමාධිය මදි ප්‍රඥාව පිළිතුරු මදි. ඒ වුණාට සංයෝජන තුනකොත් නැති කරනවා. එතකොට සකෘදාගාමී කෙනා බැලන්නේ කෙලෙස් සහිතවද නැද්ද? කෙලෙස් සහිතව. දැන් කියන්නේ සකෘදාගාමී කෙනා අපායෙන් තිරිසන් ලෝකෙන් പ്രേත ලෝකෙන් මිදෙනවද නැද්ද? මිදෙනවා. අපිට බැලන්නේ සිද්ධ වෙන්නේ කෙලෙස් සහිතව වෙන්න පුළුවන්. නමුත් පිටුතුනි මතක තියාගන්න සීලය හොඳයි නම් සමාධිය හොඳයි නම් එයා දුගතියෙන් പ്രേත ලෝකෙන් තිරිසන් ලෝකෙන් පිටුතුනි මිදෙනවා. මේක ලස්සන දේශනාවක් පිටුතුනි. මේ නැවත නැවත කියන මොකටවත් නෙමෙයි. මේ දේශනාව පිටුතුනේ තේරුම් කළ දෙන්න මම නිසා. මේ ආපු එකේ ඔයත් තාපියදල පිටුතුනේ අපි ආපු වැඩ තේරුම් ගන්න තමයි. ධර්මයේ තමයි යන්නේ ගැඹුරු ටිකක් අහනකොට බුද්ධිය බදිරෙන්නේ.
නමුත් ධර්මය අහනකොට ටික ටික බුද්ධිය අවදි වෙනවා. අපි සාමාන්‍ය දේවල් ලෝකෙ පිළිබඳව කතා කරන්නේ. ඒවා දිගට නැත්නම් නෑ එක එකනාගේ මනසේ හැටියට. නමුත් මේ කියන්නේ පිළිබඳව මේවා ගැඹුරු ටිකක් දේශනාවක් වරින් වර අහනකොට මතක තියාගන්න ටික ටික බුද්ධිය අවදි වෙනවා. එතකොට සබුදාගාමී කියන මනුස්ස ලෝකෙට කීපාරක් වෙනවද? එකපාරයි. ඇයි? සබුදාගාමී කියන්නේ සකින් ආගාමි සබුදාගාමි. සකින් කියන්නේ වරක්, ආගාමි කියන්නේ එනවා. සකින් ආගාමි සබුදාගාමි. සබුදාගාමී කියන මනුස්ස ලෝකෙට එන්නේ එකම එකපාර. නමුත්තර මුලින්ම පස් දෙනාම ආය කවදාවත් එන්නේ මනුස්ස ලෝකෙට. නමුත් පින්නතුනි අනාගාමී පස් දෙනාටම කෙලෙස් තියෙනවා. ඒතර කියන චේතනනේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙද. නමුත් සබුදාගාමී කියන එකපාරක් මනුස්ස ලෝකෙට එනවා. ඒ කියන්නේ එයාටත් කෙලෙස් තියෙනවා. හැබැයි පින්නතුනි සතර පහට වැටෙන්නේ නැහැ. ත්‍රිසං ලෝකෙට, പ്രേත ලෝකෙට, දුගතියට කවදාවත් පින්නතුනි වැටෙන්නේ නැහැ. එන්න සබුදාගාමී තත්ත්වයටපත් වෙන්න නම් කාමරාග පිටික දෙක භාගෙට තුනි කරන්න. කාමරාගය කියන්නේ පංචකාමයන් කෙරෙහි තියෙන දැඩි ආසාවෙන් පිටුතුර වෙන මොකක්ද? ඇසින් දත යුතු රූප, කනින් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු, දිවෙන් දත යුතු, කයෙන් දත යුතු පහස. බාහිර ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු නතර කරනවා. හැබැයි නතර කළා බාහිර ලෝකයේත් එක්ක පිටුතුනේ යම් දෙයක් ගනුදෙනු කළ ඉතුරු කළා නම් ඉතුරු වුණා නම් අවස්ථාවක් ආවොත් ලස්සන රූපයක් දැක්කොත් පින්නතුනේ මෙයාට කෙලෙස් උපදින්න පුළුවන්. අපි දේශ පින්නතුන්ට මතක ඇතනේ බුදුහාමුදුරු දේශනා කළා කිරි දින ගහකට. පීපාරක් පොළපාරක් ගැහුවොත් කිරි එනවා. රාගයේ තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවා. කිරි තිබුණ නිසා තට්ටුවක් දැනෙන කිරි ආවේ. රාගයේ තිබෙච්ච නිසා රූපයක් දැක්කම රාගය ඉපදුනේ. වෙලිච්ච ගහකට පීපාරක් පොළපාරක් ගැහුවොත් කිරියෙන්නේ නෑ. රාගයේ තිසිතකට කොච්චර ලස්සන ගොඩක් කියලා රාගයෙන් උපදින්නේ නෑ. එහෙනම් කාමරාග පටිච්ච දෙක නැතුව නෙමෙයි සමුදාගාමී. එතන කාමරාගේ තියෙනවා. අනිත් අයට වගේ අවස්ථාවක් ආවොත් විශ්වාස වෙන්න. කේන්තිය නැතුව නෙමෙයි කේන්තිය යනවා. නමුත් පින්නතුනි අවස්ථාවක් ආවොත් දන්නත් බුලන් ගන්නත් බැරිකම නෑ. හැබැයි යා සෑහෙන දුරකට පින්නතුනි ඉවසනවා. දැන් අපි කතා කළා 6 දෙනෙක් ගැන. අනාගාමී 5 දෙනයි, සකෘදාගාමී 1 කෙනයි. දැන් කතා කරන්නේ 7 වෙනියයි, 8 වෙනියයි, 9 වෙනියයි. එතකොට දේශනාව සම්පූර්ණයි. ඇයි කෙලෙස් සහිතව මරණයටපත් වෙන 9 දෙනෙක් ඉන්නවා. මේ 9 දෙනාම අපායේ පිටසක් ලෝකෙට එනවා. දැන් අපි කතා කරන්නේ 8 වෙනියා. සාරිපුත්ත 7 වෙනියගේ සීලේසු පරිපූර්ණකාරී සීලය හොඳයි. සමාධිස්මෙන් මත්තසෝකාරී සමාධිය නැති. පඤ්ඤාය මත්තසෝකාරී ප්‍රඥාව කොහොමද නැති. ඒ වුණාට තින්නම් සංයෝජනානම් පරික්කයා සංයෝජන තුනක් ප්‍රහාණයටපත් කරනවා. ඒකඤ්ඤේව මානසකම් වන් නිබ්බත්තත්වා දුක්ඛ සන්තං කරිස්සති ඒක බීජී හොති. කවුද මේ? සෝවාන් පුද්ගලයා 3 දෙනයි. අනාගාමී 5යි, සකෘදාගාමී 1යි, සෝවාන් අය 3යි. සෝවාන් පුද්ගලයා 3 දෙනාගෙන් පළවෙනි කෙනා කවුද? ඒක බීජී සෝවාන් පුද්ගලයා. පින්නතුනි මතක තියාගන්න. ඔයත් අපි කවුරුත් අහපු කතාවක් තමයි සෝවාන් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් ආත්ම 7ක් උපදිනවා. 8 වෙනි ආත්මභාවය උපදින්නේ නෑ. ඒක හරියි. නමුත් මතක තියාගන්න සමහර සෝවාන් පුද්ගලයන්ට දියුණු කරපු සීලය, සමාධිය, ප්‍රඥාව අනුව පින්වත්නි පළවෙනි කෙනා සෝවාන් පුද්ගලයා 3 දෙනාගෙන් පළවෙනි කෙනා බුදුහාමුදුරු දේශනා කළා ඒකඤ්ඤේව මානසිකවවන් නිබ්බත්තෙත්වා. සමහර සෝවාන් පුද්ගලයෝ ඉන්නවා මනුස්ස ලෝකෙට එන්නේ එකපාරයි. ඒකඤ්ඤේව මානසිකවවන් නිබ්බත්තෙත්වා දුක්ඛ සන්තං කරිස්සති. එකම එක මිනිසත් බවක් ලබලා පින්නතුනි දුක ඉවර කරනව කවුද? ඒක බීජී සෝවාන් පුද්ගලයා.
ඒක බීජී සෝවාන් පුද්ගලයා. දැන් කීයද කතා කරන්නේ? 8යි. දැන් මතකයිනේ? අනාගාමී 5යි, 1 අන්තරාපරණිභායි, 2 උපහාච්‍ය පරණිභායි, 3 සසංකාර පරණිභායි, 4 අසංකාර පරණිභායි, 5 උද්දන් සෝතෝ අකලිටනාමේ, 6 සමුදාගාමී, 7 ඒක බීජී. ඊළඟට 8 අටවෙනි පුද්ගලයා සීලේසු පරිපූර්ණකාරී සායපුත්ත සීලේ සම්පූර්ණයි. සමාධිස්මි මත්ත සෝකාරී සමාධිය මදි. පඤ්ඤාය මත්ත සෝකාරී ප්‍රඥාවත් මදි. ඒ වුණාට තින්නම් සංයෝජනානම් පරික්කයා දේවා තීනිවා මොනානි සංදාවිත්වා සංසරිත්වා දුක්ඛ සංකරණරිසති කෝලම් කෝලෝ හෝති. එනම් සෝවාන් පුද්ගලයා තුන්දෙනාගෙන් දෙවෙනිය කවුද? කෝලම්. පළවෙනිය ඒක බීජී. ලස්සනයි දේශනාව. බොහොම අහනකොට සතුටුයි පිටුතුනේ දේශනාව තේරෙන්නේ කියලා පිටුතුනේ මනස් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒක මට මොනවද කියන්නේ කියලා මම නමුත් පිටුතුනේ දේශනාව තේරුණා පිටුතුනේ අපිට සතුටුයි. ඒකනේ කිව්වේ ධර්ම දේශනාවක් නිවන දුරට වාක්‍ය ධර්ම ශ්‍රවණයක් නිවන දුරට වාක්‍ය. දේශකයන් වහන්සේ නිවන් දොරටුවක් වෙන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරගෙන යනවානේ. නමුත් ශ්‍රාවකයන්ට ඒක තේරුම් නැත්නම් නිවන් දොරටුවක් වෙන්නේ නිවන් දොරටුවක් වෙන්නේ. එනම් දැන් කියන්නේ සෝවාන් පුද්ගලයන්ගෙන් අටවෙනි පුද්ගලයා තමයි කවුද? කෝලම් කියලා කියන්නේ මොකක්ද? කුලෙන් කුලයට දේවා තීනිවා කුලානි සන්දාවිත්තා සංසරිත්වා දුක්ඛ සංතක්කරිසති මතක තියාගන්න. සමහර සෝවාන් පුද්ගලයෝ ඉන්නවා පින්නතුනේ එක්ක දෙවෙනි කුලයේදී දුක ඉවර කරනවා. ඒ කියන්නේ දෙවෙනි මනුෂ්‍යාත්මභාවයේ දුක නැත්තම් තීනිවා. තුන්වෙනිදී දුක ඉවර කරනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම අපි මේ මනුෂ්‍යාත්මභාවයක් ලබාගත්තු දෙවෙනි අවස්ථාව. මේ උත්සාහවත් වෙන්නේ කොහොම හරි මේකේ දුක ඉවර කරන්න. මේකේ බැරි වුණොත් ඊළඟ කීයද? තුන්වෙනි එකනේ. දැන් මේ දෙක නම් පින්නතුනි ළඟට තුන්වෙනි පින්නතුනි තුන්වෙනි ජීවිතේ දුක ඉවර කරන්න බැරි වුණා දේවා තීනිවා එක්ක දෙකේ නැත්තම් තුනේ මේ දෙවෙනි කුලේ තුන්වෙනි කුලේ දුක ඉවර කරන්න බැරි වුණා බුදුහාමුදුරු දේශනා කළා එයාට හතරෙදි තුන්වෙනි දැන් අතක් තියෙනවානේ පින්නතුනි පළවෙනි එකේ බැරි වුණොත් දුක ඉවර කරන්නට දෙවෙනි ආත්මභාවයෙන් බැරි වුණා. මේ අහන්නේ එයාට තුන්වෙනි ආත්මභාවයේ දුක හතරවෙනි ආත්මභාවයේ දුක ඉවර කරන්න පුළුවන්ද? හතරවෙනිකේදී බෑ. පහේදී ඒත් බෑ. හයවෙනි ජීවිතේදී ඒත් බෑ. හතේදී පුළුවන්. අන්නේ හත්වෙනි ජීවිතයේ දුක ඉවර කරන කෙනාට තමයි කිව්වේ කවුරු කියලාද? අන්න හරි සත්තක්කත්තු පරම සෝවාන් පුද්ගලයා කියලා. ඒ තමයි සත්තක්කත්තු පරම ඒ වචනය ගැඹුරුයි. සත්තක්කත්තු පරම සෝවාන් පුද්ගලයා. ආන්නේ කෙනා තමයි කිව්වේ ආත්ම හත්වෙනි ජීවිතයේදී එයා දුක ඉවර කරනවා. දැන් පිටුතුන්ට වැටුණා කියන්නේ අනාගාමී පුද්ගලයා 5 දෙනයි සකදාගාමී පුද්ගලයා 1 කෙනයි සෝවාන් පුද්ගලයා 3 දෙනයි. කවුද? ඒක බීජී කෝලම් සත්තක්කත්තු පරම 9 දෙනෙක් කිව්වා. මේ 9 දෙනාම මැරුණේ පිටුතුන් කියන්නේ කෙලෙස් සහිතවද නැද්ද? කෙලෙස් සහිතව. දැන් කියන්නේ අපායෙන් പ്രേත ලෝකෙන් තිරිසන් ලෝකෙන් 9 දෙනා මිදුණද නැද්ද? මිදුණා. එහෙනම් අන්න තීර්ථක පරිබ්‍රාජක කිව්වේ මොකටද? කෙලෙස් සහිතව මරණයට පත් වෙන ඔක්කොම යන තිරිසන් ලෝකයට අපායට කියලා. දැක්ක නේද? එහෙම කියන්නේ බැරි. අන්න තීර්ථකයෝ කෙලෙස් සහිතයි. ඒ බඳු වැක්තෝ තීරණයක් කළා තියෙනවා. කෙලෙස් සහිතව මරණයට පත් වෙන ඔක්කොම යන තිරිසන් ලෝකයට අපායට කියලා. ලස්සන දේශනාවක්. අපි මුලින් කියවනේ පින්නතුනේ සරියුත් නාමතුන්ගේ හොරාට කියපු බණක් කියලා නේද? රහසක් කියනවා කියලා කිව්වනේ. පින්නතුනේ මේ තමයි රහස. බුදුහාමුදුරුවෝ මතක් කළා සාරිපුත්ත නුඹ ආපනිසයි මේ දේශනාව කළේ
සාරිපුත්ත නැවත නැවත මේ දේශනාවලින් කරන්න යන්න එපා. මොකද එතකොට මගේ ශ්‍රාවකයෝ කම්මැලි උදාසීන වෙනවා කිව්වා. මොකද හේතුව? ඒ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවනේ කෙලස් ඉතුරු කළාට කමක් නෑ. අපායෙන් ත්‍රිසං ලෝකෙන් මිදුණොත් අපිට ඒ ඇති. අපි අදලා කියන්නේ එහෙමනේ. මුකුත් ඕනේ සෝවාන් වුණොත් හොඳටම සෝවාන් වුණොත් ඇති. බුදුහාමුදුරු මතක් කළා සාරිපුත්ත ඔක්කොම උත්සාහවන්ත වෙන්නේ සෝවාන් වෙන්න මිසක කිසි කෙනෙක් උත්සාහ ගන්න නැහැ කිව්වා. සමුදන්නාපි වෙන්න. ඒ බුදුහාමුදුරු කියලා තියෙනවනේ සෝවාන් වුණොත් හොඳටම ඇති අපාය ත්‍රිසං ලෝකෙන් ප්‍රේත ලෝකෙන් මිදෙනවා කියලා. එතකොට සෝවාන් වෙච්ච කෙනා එතනින් නතර වෙන උත්සාහයක් ගන්න නැහැ සකු르දාගාමි වෙන්න. සකු르දාගාමි කෙනා එතනින් නතර වෙන උත්සාහ කියන්නේ වීරය කරන්නේ ඉක්මනට අනාගාමි වෙන්න. එතනින් මෙයා නතර වෙනවා. එතකොට මගේ ශ්‍රාවකයෝ කම්මැලි වෙනවා. එතකොට මේ ශාසනය ඉතුරු වෙන්නේ සාරිපුත්ත සෝවාන් අය විතරයි. මේ දේශනාව නැවත කියන්න ගියොත් වෙන එකම දේ තමයි සාරිපුත්ත මගේ ශ්‍රාවකයෝ කම්මැලි අපිත් වෙලා ගන්න කියන්නේ මොකක්වත් ඕනේ සෝවාන් වුණා තොටම ඇති. අපි කාටවත් උනන්දුවක් නැහැ වෙනතන සකු르දාගාමි වෙන්න. අන්න එතකොට ශ්‍රාවකයෝ කම්මැලි වෙනවා. ඒකයි සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ බුදුහාමුදුරු දේශනා කළේ නැවත මේ දේශනාව කරන්න එපා කියලා. ඒ නිසා නැවත මාවිතරපොත සුගතසෙන සුනේ මේ සෝපාරිසේ සූත්‍රය ආයි කවදාවත් කියන්නේ කම්මැලි විසිනේ පිටුතුරු සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දෙකයි නැවත දේශනා කරන්න එපා. ඒ නිසා සුගතසෙන සුනේ ආයි කවදාවත් සෝපාරිසේ සූත්‍රයේ පිටුතුනි මම කියන්නේ නැහැ. ඉතින් මේ ලස්සන දේශනාවක් මේ නැවත මේ දේශනාව හේතු දෙමින් ඔබට මේ දේශනාවට පිටුතුන් තේරුම් ගන්න දෙනවා නිසා YouTube එකේ නාලිකාව පිටුතුන් මේ දේශනාව කළා. සෝභාවිසේ සූත්‍රය කියලා කියවලම පිටුතුන් මේ දේශනාව එනවා. එතකොට මේ දේශනාවේ තවත් ගොඩාක් පිටුතුන් මේක කරුණු මේ දේශනාවල විස්තර කළා. ගොඩාක් කරුණු පිටුතුන් ගන්න පුළුවන්. ඉතින් මේ තමයි දේශනාව. අපි හිතනවා මේ ලොකු දහම් ධර්මයක් මේ සූත්‍රයෙන් පිළිගන්නේ දුක කරගන්නවා. සාකාරී විචිකිච්ඡා සීලම් ප්‍රබෝධන කියන්නේ නැහැ මම දන්නවා. මට ඕනකම තිබෙනවා මේ නම දෙනා මැරෙන්නේ කෙලෙස් සහිතවයි. නම දෙනාම දුගතියෙන් වේදෝකින් තිරසාමිකේ. දවරයන්ට කිය අපරිමුත්තා ඉරය අපරිමුත්තා පෙත්තිකසේ අපරිමුත්තා විරච්ඡානියෝ කියනයි. නම බුදුහාමුදුරු දේශනා කළ පරිමුත්තා ඉරය පරිමුත්තා කියන්නේ මිදෙනවා. අපරිමුත්තා කියන්නේ මිදෙන්නේ නැහැ කියන එක. පිටින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැනි උතුමෙකුට මේ දේශනාව කළේ තේරුම් ගන්නට පුළුවන් නිසා උන්වහන්සේට පින්නතුණිය යමක් බොහෝ ලස්සනට පටන් ගන්න පුළුවන්. සරියුත්තරම කටහඬ හරියට කරදී කියන්නේ වගේ. සාලිකාවේ නිග්ගෝස පටිමානන් මුදීරේ පින්නතුණිය ජේතවනාරාමයේ වැඩම කළ සියලු භික්ෂුන් වහන්සේලා ඉස්සෙල්ලා මොන කරන්නේ කවුද? සරියුත්තරම ධර්ම දේශනාවක් විසඳන්න දහම් ගැටලුවක් විසඳන්න බැරි කතනක් තමයි ගියේ කාගවටද බුදුහාමුදුරුවෝ. ඒකනේ බුදුහාමුදුරුවෝ මතක් කළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිළිගන්න පාපු වෙලාවේ දැන් නම් ශාසනයේ හිස් බවක් මට පේන්නේ කිව්වා. සාරිපුත්තගේ පරිනිර්වාණයත් එක්ක මම බල මතක තියාගන්න වෙනද නොබල ජේතවනාරාමයේ දෙන්නේ ධර්මසේනාධිපතින් වහන්සේ කොහොමද කියලා අහන්නේ. මහා ප්‍රඥාන වහන්සේ කොයිද කියලා අහගෙන හැමෝම වෙන්නේ මම හොයාගෙන නෙවෙයි බොහෝ කොට එන්නේ සාරිපුත්‍රයන් වහන්සේ ගාගෙන. ඒ කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේ මා වෙහෙසටපත් කළේ නෑ. පින්නතුනි තවත් කියනවා නම් ගේට්ටුව ගාවදී විසඳන්න ඕනේ පස්සම සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගේට්ටුව ගාවදීම විසඳුවා. ආයේක සංඝාවාසයට ඉදුනේ නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ රැකුණා. බුදුහාමුදුරුවෝ ආරක්ෂා වුණා. බුදුහාමුදුරුවෝ වෙහෙසටපත් වුණේ නෑ. ඒ කියන්නේ එච්චර ලස්සන පින්නතුනි බුදුහාමුදුරුවන්ට තරම් දහම් දැනුමක් තේරුම් ගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ ප්‍රඥාවට ගහන්න, ඒ ප්‍රඥාවට ලං වෙන්න වෙන කිසිම ශ්‍රාවකයෙකුට කවදාවත් පිළිතුරු දෙන්නේ බුදුහාමුදුරුවන්ට. දැන් කනේ ඒකයි පින්නතුනි භික්ෂුන් වහන්සේලා
සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය වෙලාවේ කිව්වේ ඔබ වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ කාට බාර දීලා මේ ගමන යන්නේ? සාරිපුත් මහරහතන් වහන්සේ ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ කාට බාර දීලාද යන්නේ කියලා ඇහුවා. දැන් අපි කාගේ පිටත්ද කාගේ පිළිසරණද සමග කිව්වා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මානි සාරිපුත්‍ර දෙන්න බැරි නුඹලට කිලි විතරයි. අම්ම කෙනෙක් ළඟ තියෙන සෑම දුනියක්ම සාරිපුත්‍රයන් වහන්සේ ළඟ තියෙන ඒ තරම් පුදුමාකාර කෙනෙක් වහන්සේ. ඉතින් බුදුතුමෙක් දේශනා කරපු ලස්සන සූත්‍රය තමයි අද අපි දේශනා විශ්වණය කරේ දැන් ප්‍රයත්න ලැබුවා. මේ ජනගතයේ අමෘතර නිකායේ සෝමාවිශේෂ සූත්‍ර දේශනාව ශ්‍රද්ධාවෙන් දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් කුසලපදයේ පින්වත් දෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක්ඛ නිරෝධ නිර්වාණ අවබෝධයෙන් සාක්ෂාත් වේවා. අදාමේ ධර්ම දේශනාව විදායකත්වයෙන් වාරණාතිදී අපේ ඥානකී හේරත් කිරීමේ මහානිය විශේෂ පුණ්‍යානුමෝදනා ආශිර්වාදයෙන් කරන්නේ මම අසනීප තත්ත්වයෙන් ඊට සූර්ය ලැබෙමින් සිටින මේ කටයුතු අවසරයි උදබන්ධාවේ ධම්මතිලෝකා විදාන අපේ ලෝකමහා වහන්සේට අපි ආශිර්වාද කරන ජීවිත කාලය රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් ද්‍රෝණයන් ධාතුන් තැන්පත් කොට පිරුවන් වලින් ආසෑයේ අනන්ත ආශිර්වාදයෙන් අපේ ලෝකමහා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා. එවාගේම සරසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනස මහන්සිය වෙලා කටයුතු කරන සියලුම ස්වාමීන් වහන්සේලාට එවාගේම මේ පරිලෝක සත්පන්තේ වුණු නීතිඥ දීර්ඝසිරි හේරත් කිලින්දේ ආගමී ස්වාමීන් වහන්සේලාන් මිය පරලොව සපත්ලා 2024 හත්වෙනි මාස 10 වෙනිදාට වර්ෂ 3ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි පින් අනුමෝදන් කරමු නීතිඥ අපේ දීර්ඝසිරි හේරත් කිරින්දේ මහත්මයාට ස්වාමී පුරුෂයාණන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. අපේ දීර්ඝසිරි මහත්මයාගේ සාංසාරික භවගාමී ජීවිතයේ සුවපත් වේවා. රැස් කරගත් අනන්ත පුණ්‍ය ශක්තියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අපේ දීර්ඝසිරි මහත්මයා ඉක්මන් භවයකදී නිවනින්ම නිදී සනසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පරිලෝක සටහනටම එම්.පී. විජේකෝන් මුදියන්සේ හේරත් කිරින්දේ ජෝඩ් මොගන්නායක යන ආදරණීය පියවරකට ශ්‍රී ලංකා හේරත් කිරින්දේ චන්ද්‍රා මුදිය මොගන්නායක යන ආදරණීය මෑණිවරුන්ට දෙපාර්ශ්වයේ මේ පරිලෝක සටහන සීකටයුතු ඥාතීන්ට අද මේ දේශනාවට සම්බන්ධ වූ මේ පින්වත් හිමිදනාගේ නමින් මිය පරලොව සපත් තුන්සේ කටයුතු සියලු ඥාතීන්ට මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා. සංසාර දුක් කෙලවර නිවනින් නිවී සැනසෙත්වා. ඥාතීන්ට ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ ධාරකට පිනා දෙවියන් අනුමෝදන් කරමු. සුජීවන්ත වාසය කරන පවුල් සියලුම සහෝදර සහෝදරයන්ට ඒ වගේම දරුවන්ට අපි ආශිර්වාද කරමු. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ සියලු පින්කම් වලට උදව් උපකාර කරන පින්වත් හැමදෙනාටම උතුම් දෙවියෝ ආශිර්වාද කරත්වා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා මේ ලංකාවේ පළවෙනි වතාවට සෝවාන් ඵලයට පත් වුණු උතුම් දී ආශාවක සමන සමන් දෙවියන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. මේ සෙනසුන අපේ ලොකු හාමුදුරුවෝ පින්නතුන් රැකදෙත්වා.
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා පින්නතුනි වන්දනා කරගන්නට සෙද්දාකාර දේශනා කරන බුදුනාට ආශිර්වාද කරනවා පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන අපේ ජානකී හේරත් කිරින්දේ මහත්මියට ඒ වාගේම නඩුවන්ට සුජීවන්ත වාසය කරන හේමලතා විජේකෝණ ආදරණීය මෑණියන්ට අපි විශේෂයෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ද්‍රෝණයන් ධාතුන් දැනගත් කොට පිළිවන්දලි මාසයයි අනන්ත ගුණධර්මී ආශිර්වාදයේ ලැබේවා අවුරුදු 45ක් පුරාවට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නයේ පාසලද උතුම් දලදා නාමයෙන් පිහිට ආශිර්වාදයේ ලැබේවා ඒ පිහිටේ පින්වත් හැමදාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේද අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ